මේක ඕන් කරේ අපේ බ්‍රෝලු අපිනේ දන්නේ අපේ බ්‍රෝ කැලේ හිඟන්න වගේ අප්පන් නැන්ද බං එනවනේ අපේ මේ අපේ පයස් සමනුල්ලා ඉන්න යතා අපේ වීසා ඔක්කොම බාර වෙන්නේ පිස්සු කෙලින්නේ පට්ටපල් බොරු කියන්නේ මුන් ජොබ් එකක්වත් නැහැ මොකුත් නැහැ නිකන් ෆන් එකට කරපු වීඩියෝ එක මේක හරි නානාව ගෙදරින් පන්නලා ඉතින් නානාවත් තරන් යනවා නානාගේ චරියලාගේ ෆාම් වෙලා කියලා දන්න ඇහෙන්න එපා වහපන්කෝ හරියට වැහුන් නැද්ද නෑ වැහුන්නේ ලයිට් එක පත් වෙන්නේ නෑ බං මේවයි ලයිටින් අඩුයි බං AC කොළඹ AC කොළඹ AC කොළඹ AC කොළඹ අයියා මාරාන්ති මාලිය පුට හිටා ෆ්ලෝ එකේ අයියා මාල් බඩන්දේ වටපොළ AC කොළඹ AC කොළඹ AC කොළඹ මේ පොල්ලල්ලාගෙන මාත්‍යා පොඩ්ඩක් යන්න පිටිපස්සට ඔය ජැක් ගහගෙන ඉන්න පොඩ්ඩක් යන්න පිටිපස්සට හෙල්ලෝ එක්ස්පලෝරර්ස් වෙල්කම් බැක් ටු එක්ස්පලෝරර්ස් වයිබ් ඔන්න සෑහෙන්න කාලෙකට පස්සේ මාස ගානකට පස්සේ ඔන්න ආය අපි ගමනක් යන්නයි යන්නේ මාත් මේ වැඩ ඉවරෙච්ච ගමන් ඕගොල්ලන් තම්නේල් එකෙන් දකින්න ඇති අපි කොහෙද යන්නේ කියලා අද කවුද යන්නේ කියලත් ඒ කට්ටිය එනකන් තමයි දැන් මේ මම බලාගෙන ඉන්නේ බලමු තව චුට්ටකින් ඒගොල්ලන් මෙතනට එන්න ඕනේ මම නම් දැන් ඉන්නේ සිටි එකේ එහෙනම් අපි බලමු මේ පැත්තේ මොනවද වෙන්නේ කියලා අයිබෝන් සුබ දවසක් එහෙනම් කට්ටියම නැවතත් පිළිගන්නවා ගයියත් එක්ක රෝන්දේ channel එකට. ඉතින් බාලි ගමනට පස්සේ ඔන්න එහෙනම් අපි අද තවත් ගමනක් යන්න කියලා ලෑස්ති වෙන්නේ මේ රෑද ගොඩ එහාමේ. ඕන් ඉතින් ඇවිල්ලා මැදින් පැන්න එකෙක්. ඵලයන්. මේ ඒ එක්කෙනෙක් යන ගමන. ඉතින් ගමන කොහෙද කියන්නේ අපි යනවා අප්නෝ ට්‍රිප් එකක්. ඉතින් මේකට අපි ජොගියෝ ටිකක් සෙට් වෙලා ඉන්නවා. ඇවිල්ලා ඉබිලා ගියපු එකක්. මේ අනිත් එක්කෙනා දින්න මෙතන ඉන්නවා අපේ සුබියා ආන් අර අරහෙන් ඈත කළුවරේ ඉන්නවා මේ ඕ පේන්නේ ඕ පේන්නේ මේ වරේ පොඩ ළඟට මූණ පෙන්නන්න මේ ඉතින් ඉතින් අනිත් එක්කෙනා තමයි අපේ හර්ෂ මහත්තයා. ඉතින් සවුත් අයිලන්ඩ් ඉඳන් දැන් ආවේ මේ සුබියාගේ අයියත් ඉන්නවා අපිත් එක්ක මේ ගමන සම්බන්ධ වෙන්න. ඒත් එක්ක අපේ ලයියා ඉන්නවා මේ ගමන සම්බන්ධ වෙන. ඉතින් ලයියා තාම වැඩ. ලයියා ඉවර වෙනකොට මම හිතන්නේ රෑ 12 විතර ප්‍රයිවට් ජෙට් එක ගන්නම් දැන් වෙලාව 10:20යි. ඉතින් යන්න පිටත් වෙන්න යන්නේ. ඉතින් අපි සිටි එකට ගිහිල්ලා ලයියාවත් අරගෙන අපි තාම ෆයස්ලා ගෙදර ඉන්නේ. අපි ඇවිල්ලා චයි ටී එකක් බීලා බුරියානියක් කාලා දැන් ඉතින් ගමන පිටත් වෙනවා. ඉතින් ගමන ගිහිල්ලා බලමු මොකද්ද මේ ගමනේ වෙන්නේ කියලා. ගිටාර් බජාව ඉතින් මේක තමයි මේ සැරේ අපේ ගමනේ නිල රථය ස්පොන්සර්ඩ් බයි කිවි කෝචර්ස්. හර්ෂ මහත්තයා ඉන්නවා ඉස්සරහා නඩේ ගුරා. නානා බඩු ටික දාපන් හරියට. මොයික පොට අල්ලම ඒක අල්ලන්න ඕනේ නැහැ බයි හිටිනවා ඒක. මේ කොට්ට නෑ මේ මට කොට්ට හර්ෂ මේ බෑග් එකක් දාන්න පස්සට. මේ ඔකේ එක පැත්තක සන්ග්ලාස් දෙකක් තියෙනවා බජම් මේ ඉතින් ඔය තියෙන්නේ අපේ නිල රථය රියදුරු මහත්තයාගේ රියදුරු දෑතර දෙවි පීඨය කියලා අපේ සුබියා ඉන්නවා රියදුරු මහත්තයා. කොන්දොස්තර මහත්තයා අපේ හර්ෂ මහත්තයා ඉන්නවා. ඉතින් මහත්තයා අපි කොයිද මේ යන්න යන්නේ? අපි යනවා මචං ආච්චිට හාල් කරන්න යනවා කී රෝඩ් එකට යනවා මචං අඩි අප්ලෝඩ් කරනවා කියලානේ මම මේ ගමන පටන් ගත්තේ. අපි යනවා මේ තරණාකි බලන්න මචං ටර්නාකේ දැන් ඉමකස් බලන්න යනවා ඔය ඩ්‍රයිවර් මහත්තයා කොන්දොස්තර මහත්තයා එක්කන් යන ඕන තූත්ත කුඩියක තියා ඔය කොළඩයින ලයියගෙන් කෝල් එක ආවා ලයිය වැඩ ඉවරයි කියලා. ඉතින් අපි යන්න එහෙනම් දැන් ලයියව ගන්න කට්ටියම ලෑස්ති යන්න. ඉතින් තාම ඉතින් ඔෆිෂියලි ගමන පටන් ගත්තේ නැහැ. ඉතින් අන්තිමට ලයියව දාගෙන තමයි ඉතින් ඔෆිෂියලි ගමන පටන් ගන්න වෙන්නේ. අපි ඇත්තටම ඉන්නේ දැන් කේ රෝඩ් එකේ. හලෝ හලෝ
හලෝ හලෝ පස්සෙම බලමු ආ පස්සෙම අरे කොයාකෝ මගේ බෙල්ට් එක දාන්න ඕනද? බෙල්ට් එක දාන්න ඕන නව සීලන්තේ දින්නේ. ශීතලයි මාතියා ඊටරකම දාන්න මාතියා. ඒක කාවද අප ඒකව දාගත්තා ඒකට. ඔකම ඕරේ රන් මාතියා මේ බඩේ කවකම යලවනවා මාතියා. අපි දැන් ගමනේ භාගයක් දුර විතර ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් ෆංගරේ වලට කිට්ටු කරලා ඉන්නේ. ඉතින් කට්ටිය පොඩ්ඩක් බ්‍රේක් එකක් ගන්න නැවැත්තුවා මේ රවුන්ඩ් අබවුට් එකක් ගාව ෂෙඩ් එක. ඉතින් කවුද ඉන්නේ එළියේ? ලයිය මාත්‍යා, හර්ෂ මාත්‍යා, චිප්ස් ටිකක් කාලා, තේ එකක් බීලා තමයි හිතන්නේ අපිට පැය එකමාරක් විතර. ඒ වගේද? පැය විනාඩි 20ක විතර තව දුරක් තියෙනවා යන්න. ඉතින් අපි යන් ඉතින් ඊටු ටිකක් ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් දැන් වෙලාව පාන්දර 2:05යි. අපි ඕක්ලන්ඩ් වලින් පිටත් වෙනකොට මම හිතන්නේ හරියටම 12යි කාලට විතර වගේ ඇති. ඉතින් මෙතෙක් දුර ආවා. තව චුට්ටක් දුර යන්න තියෙනවා. එහෙනම් යක් ඕම ගිහිල්ලා ඊටු ටිකක් ගිහිල්ලා බලමු අන්තිමට කොහෙටද යන්නේ කියලා. ඔන්න එහෙනම් මේ දවස් දෙක අපි ඉන්න තැනට අද අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ චරියනය ගෙදර. ඔය චරිය. හලෝ. එන්න චරියක් ඉන්නවා. එහා පැත්තේ අරු මොකද ඉබර උදේ පාන්දර මේ සමාන්න හදනවා. මේ ගෙවුලේ හැම එකම ඉන්නවා. දැන් කියන්න ඕන දෙයක් කියන්නේ ගමතකුණා මේ වීඩියෝ එක මෙතෙක් දිහා බලන් ආව නම් බලන්න ඇති මේ ඇයි අද මුන් දෙන්නම කතා කරන්න කියලා. ඉතින් අපි පළවෙනි වතාවට දෙන්නම කතා කරනවා. ඔව් පළවෙනි වතාවට දෙන්නම කතා කරන්නේ ගයියත් එක්ක රෝන්දේ සහ එක්ස්ප්ලෝරර්ස් වයිබ් channel දෙක කොලැබොරේෂන් වීඩියෝ එකක් කරන්න කියලා හිතුවා මේ ගමනේ. ඉතින් පළවෙනි පාරට දෙන්නත් එක්ක ආගණ්ඩයි කියලා ලෑස්ති. මේ පාරවත් බලන්න ගියපන් ඕක. ඔව්. දැන් එක එක කරලම දාලත් බලන්න නැති එකේ දෙන්නම කරලා දාන්නේ බලන්න. අඩු අර බලපන් කොර කැමරායි කොඩ කොඩ බා. බලහන් ඒ වැඩි හිටියට පමණයි කියලා තියෙන බලන්න ඒකේ බලන්න ඊට පස්සේ මේ කට්ටිය මෙහි අනික් කට්ටියත් එක එක වැඩ ඉදින්න එතන සුබියා සුබියෝ කොට ගහම ගහන හරි බලපන් සුබියා ඉන්නවා ඊට පස්සේ මෙතන අපේ නානා ඉන්නවා වෙවුල සීතලයි බා තාන් එනවා ඊට පස්සේ අපේ සුබියලා අයියා ඉන්නවා අර දින් මේ මෙන්න මෙතන දින්න ඉන්නවා දින්නට කැන්සර් රෝගිය කාසේ ඌට කාසේ දින්නට කොහොම තමයි දැන් පාන්දර දැන් වෙලාව කීයද? දැන් වෙලාව හරියටම පාන්දර 4යි වෙලාව. අපි හරියට බැලුවොත් යක්කු ගස්නා කියන වෙලාවට තමයි ගමන පිටත් වෙන්නේ 12ට පිටත් වෙලා ඇවිල්ලා ඉතින් අපිට ගමනට ගියා පැය 4ක් නෙදී 12ට පිටත් 12යි කාල. ඔව් පැය 3:00 විතර අපිට එන්න වුණා. පැය 3:00යි දැන් බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලමු. ඔන්න එහෙනම් දැන් අපි කාලා බීලා පොඩි ඇලර්ට් එකක් දාන්නයි හදන්නේ. පොඩි කේස් එකකට තියෙන්නේ දැන් අපි දැන් රැයට කාලා බීලා නිදා ගන්න දන්නේ පාන්දර 5ට. හෙට ප්ලෑන් එක ඔයගලන්ට හෙට වෙන දේවල් ටික පොඩ්ඩක් ඉවසලා ඉන්න. හෙටම බලමු ඒක. හෙලෝ එක්ස්ප්ලෝරර්ස් රෝන්දේ කාර්යෝ ඔක්කොටම ගුඩ් මෝර්නිං. එහෙනම් ඔන්න දැන් කට්ටියම උදේ ලෑස්ති වෙලා දැන් උදේ කිව්වට වෙලාව 10:35යි. දැන් ඔන්න අපි යන්න හදන්නේ කොහේ හරි පාහියා පැත්තේ තැනකට. තාම නඩේ ගුරා මේ දැන් ATV එක නගගෙන ගියා ෆාම් එක පැත්තට. අද අපි නැවතිලා ඉන්නේ චරිත්ලාගේ ගෙදර.
ඉතින් චරිත් ගාව තියෙනවා ATV එකක්. ඉතින් කට්ටිය ATV එකේ නැගලා ගියා ෆාම් එක වටේ රවුමක්. ලස්සන ෆාම් එකක් ලස්සන පැත්තක් මේක. දැන් ඒගොල්ලන් එනකන් තමයි අපි බලාගෙන ඉන්නේ. තව ටික ඒගොල්ලන් ආපුවම දැන් ඊට පස්සේ අපි යනවා පාහියා පැත්තට. ඊට පස්සේ පාහියා වල මොකද වෙන්නේ කියලා ඉස්සරහට ගිහිල්ලා බලමු. good morning ඉතින් කොහොමද? ඉතින් ලයිය කිව්වාගේ ඉතින් අපි දැන් පිටත් වෙන්න තමයි ලෑස්ති. අපේ ජොගියෝ දෙන්නේ නේද? ජොගියෝ දෙන්නේ මිසින්. දෙන්නේ නෙමෙයි 4 දෙනෙක් විතර මිසින් දැන්. කවුද 4? 3. ඔව්. ජොගියෝ 3ක් මිසින් මේ චරියත් එක කොඩ් බයික් ටූර් එකක් ගිහිල්ලාද කොහෙද? ඉතින් අපි උන්ගෙනකන් ඉන්නේ. ඉතින් බඩු ටිකක් තෑන්න එකට දාගත්තා. අනවශ්‍ය දේවල් ලස් කරගත්තා. ඉතින් අද දවසේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා රවුමක් දාලා රෝන්දයක් දාලා එමු බලන්න. ඉතින් දවස කොහමද ගෙවෙන්නේ කියලා. ඉතින් අපි කොහෙද යන්න ප්ලෑන් එක තියෙන්නේ? පාහියා පැත්තට ගිහිල්ලා පාහියා රසල්. ඔව් පාහියා රසල් පැත්තට ගිහිල්ලා මම ඇත්තටම ගිහිල්ලා නැහැ ඒ පැත්තට. මම පළවෙනි පාට එන්නේ. මොකද මම උඩටම ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ෆංගරේ වෙනකන් විතර ඊට වඩා උඩට මම ඇවිල්ලා නැහැ නෝත් පැත්තට. ඉතින් ඒක තමයි පළවෙනි පාර අප් නෝත් මෙච්චර දුර මෙනේ එක අපි කේප්‍රියෙන් ගත්තා යනවා. හෙට තමයි මේලි කේප්‍රියෙන් යන්නේ. අද පොඩ්ඩක් ඉතින් චිල් එකේ ඉන්න පොඩ්ඩක් හෙට මෙහෙට ඇවිදින්න තමයි තියෙන්නේ. ඔව් මොකද අපි අද රැත් මෙහෙ ඉන්නවා. හෙට රැත් ඉන්නවා. අනිද්දා තමයි අපි ආපහු ගෙවල් වලට යන්න පිටත් වෙන්නේ. ඉතින් හෙට දවසට කේප්‍රියංග තියලා අද ඉතින් අද අයිටනරි එක කවර් කරලා එමු. ඉතින් අපේ ජොගියෝස් ටික ආවට පස්සේ අපි ගමන පිටත් වෙමු. ඉතින් ගිහිල්ලා බලමු ගමන මොකද වෙන්නේ කියලා. එහෙනම් කොල්ලෝ යමු. අපි පායිහාවලට ආවා. අපිට යන්න තියෙනවා මම හිතන්නේ රසල් අයිලන්ඩ් එකට තමයි අපි යන්න හිතාගෙන ඉන්නේ මම හිතන්නේ. එතකොට එතනට පොඩි බෝට් රයිඩ් එකක් තියෙනවා. මම තව චුට්ටකින් හර්ෂයට දෙන්න හර්ෂයේ විස්තරය කියයි. එතන යන තැනට පහු කරලා මීටර් 50ක් විතර එනකොට දකුණට හරවන්න තියෙනවා පබ්ලික් පාකින් එක. ඉතින් ඒ පබ්ලික් පාකින් එකේ තමයි මෙතන ඉන්නේ අපි. මොකද එතන ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක ගාව තියෙන එකේ 30 මිනිස් පාකින් එකක් විතරයි තියෙන්නේ. ඉතින් 30 මිනිස් මදි ගිහිල්ලා යන ගමනට. ඉතින් ගිහිල්ලා ඒ පැත්තේ පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න තියෙන්නේ. ඒක නිසා ඔමින මම හර්ෂයට දෙන්න. හර්ෂ කියයි මොකද්ද මෙතන වෙන කතන්දරේ කියලා. මෙතන මේ කට්ටියම ඉන්නවා. අපි යන්නේ මෙතන පාහියා ඉඳලා රසෙල් වලට බෝට් එකකින් ඔයාලා වැක් යන්නේ. නවසීලන්තයේ තියෙන ලස්සනම බෝට් රයිඩ් එකක් තමයි ඔයාලා කියන්නේ දැන්. එලකිරි. නාන ලෑස්තිද යන්න? ලෑස්ති තමයි. ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඈ? ගිහිල්ලා බලමු මොනවද. කලින් ගිහිල්ලා නැද්ද? නෑනේ බා. මෙතන ඉන්නවද කවුරු හරි ගියපු කෙනෙක් කලින්? ඔව් මං ගියා. අඹත් දිලා දෙන? බත් දිලා දෙන? නැද්ද? අඹ ගිහලා දෙන? ඒ නාන අර කාවේ නෑ නාන. මේ අරක පේ කරන්න ඕනේ බං අර පේඩ් එක. එකක් ඉවරන එක මේක. එහෙනම් ඉතින් අපි එතනට ගිහිල්ලා ලයිය ඔයාලට විස්තරය කියයි. එතන මොකද්ද කරන්නේ මොනවද වෙන්නේ ටිකට් එක කීයද විස්තර ටික එතනට ගිහිල්ලා. මොකද අපි තාම දන්නේ නැහැ. අපිත් පළවෙනි පාර ලයියයි තව එක්කෙනෙකුයි කලින් ගිහිල්ලා දෙනකොට අපි ගිහිල්ලා නෑනේ. ඉතින් අපි ඒගොල්ලෝගේ අඩිපාරෙන් අපි එහෙනම් රස්සල් අයිලන්ඩ් එකට. ඔන්න එහෙනම් ඉතින් වාහනේ පාකින් එකට දාලා අපි හිමීට ඇවිද්ද පාය 18 කියලා ඇවිදගෙන යනවා ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක ගාවට. පට්ටිය ඉන්නවනේ පිටිපස්සේ. පුල්ලිගොන ඉස්සරහින් මම පිටිපස්සෙන් කිව්වලු. එහෙම කියද්දි හැරිලා බැලුවා සුබියා. එනයිද එතනට ගිහිල්ලා බලමු මොනවද එතන තියෙන විස්තර ටික කියලා. එගලා අපි යමු රසල්. රසල් ගිහිල්ලා මොනවද මම කරන්න තියෙන්නේ? ඊටවට අහන්න මම දන්නෙත් නැහැ. හරිද අපි ගිහිල්ලා බලමු එක්කනේ. දැන් මෙතෙන් ගිහිල්ලා කරන ටික දැන් කිව්වට වැඩක් නැහැ නේ. ගිහිල්ලා බලමු මොනවද අපි කරන්න කියලා. එහෙනම් අයියා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ පාහියා වල තියෙන ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක කිට්ටුවට. දැන් මේ වගේ ඉස්සරහින් තියෙන්නේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකයි ඒ ඒරියා එක තමයි. මෙන්න මෙතන තමයි හෙලිපෑඩ් එකක් එහෙමත් තියෙන්නේ. මෙන්න මෙතන එහා පැත්තේ. දැන් නම් ඒ චොප එක ගියා අපි එද්දි. ඒක නම් ඔයගලන්ට බලමු. අමුණොත් ඒකත් පෙන්වන්නම්. මුලින්ම ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකට ගිහලා බලමු කොහොමද ටිකට් ප්‍රයිසස් එයා මෙයා පොඩ්ඩක් බලමු. මෙතන
කියන්න ඕනේ ඇක්ටිවිටීස් කිහිපයක්ම තියෙනවා. ඔයගලන්ට කරන්න බල ඔන්න කියද්දිම චොප් එක එනවා. මෙතන තියෙනවා ඔයගලන්ට බෝට් රයිඩ් එකක් ගත්ත හැකි. ඒක කැතිඩ්‍රල් කෝව. මෙතන තියෙන තවත් විශේෂ පාහියාවල තියෙන විශේෂ තැන් කීපයකටම ඔයගලන්ගේ බෝට් එකෙන් එක යනවා. ඒ වගේම ඒක depend on the days. එතන තියෙන ඇක්ටිවිටීස් වෙනස් වෙනවා. දැන් අද ඒගොල්ලන් කිව්වා අද බෝට් රයිඩ් එකයි චොපර් රයිඩ් එකයි විතරයි තියෙන්නේ කියලා. ඒකත් වෙලාවල් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් කෝල් එකක් දීලා ඒක දැනගන්න. දැන් අපි යනවා පිය එකට. මෙතන කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ඔයගලන්ට පැරාසේලින් කරන්න පුළුවන්, බෝට් රයිඩ්ස්, කයාකින්, චොපර් රයිඩ්ස්, ඒ වගේම ඔයගලන්ට මෙතන බීච් එකට බහලා නාන්න පුළුවන්. ඊට පස්සේ අර එහා පැත්තේ තියෙන අයිලන්ඩ් එක ඔයගලන්ට පේනවාද? අතන තියෙන අයිලන්ඩ් එකක් අන්න අතනින් තමයි හුඟක් වෙලාවට ඔයගලන්ට කයාක්ස් එහෙම ආය කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට මේ අයිලන්ඩ් එක වටේ යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ওই අයිලන්ඩ් එකට ගිහිල්ලා පොඩි වෙලාවක ඉඳලා එන්නත් පුළුවන්. මෙන්න මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් පාහියා වල ඉඳන් රස්සල් වලටයි, රස්සල් වල ඉඳන් පාහියා වලටයි බෝට් යන ටයිම්ස්. ඊට පස්සේ මේ තියෙන්නේ අර ප්‍රයිවට් වගේ යන බෝට් රයිඩ් එක. මේ මෙතන තියෙන එක එක ඔයගලන්ට කරන්න පුළුවන් ඇක්ටිවිටීස් තමයි මේ මෙතන මේ බ්‍රිජ් එක දිගටම ෆෙරි පිය එක දිගටම ඒගොල්ලන් දාලා තියෙන්නේ ඔයගලන්ට කරන්න පුළුවන් ඇක්ටිවිටීස්. තව ඔයගලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි මෙතන ෆිෂින් කරන්න පුළුවන්. මෙතන ෆිෂින් කරන බෝට්ස් කීපයක් තියෙනවා. අපිට ෆිෂින් යන්නත් පුළුවන්. රස්සල් වලට යන්න ටිකට් එකක් එක්කෙනෙකුට වෙනවා $20ක්. අපිට වුණා 140ක් ඔක්කොටම. අපේ හර්ෂ ලොග්ස් තමයි ඒකට ගෙව්වේ. ස්පොන්සර්ඩ් බයි හර්ෂ ලොග්ස්. ඕවා ස්පොන්සර්ඩ් බයි කියලා කියනවා බං. අන්තිමට ඕකට ගෙවන්න වෙයිද දන්නේ නැහැ බෙදද්දි හොඳේ. අපි ඒක ගෙවීම කරන්න ෆයාස් නානාට බාර දෙනවා. ඒ ඇවිල්ලා අපේ ෆයාස් නානාගේ ගුද මාර්ගයේ මේ ඒකට මේ ඉලව් කරනවා. ඔව්. පේමන්ට් එක කරන්නේ ෆයාස් නානාගේ ගුද මාර්ගයෙන්. ගුද මාර්ගයේ ආදම් ගුද මාර්ගය කියන්නේ මොනවද බං? නෑ ඒක ඇවිල්ලා ඔයාගේ වොලට් එක. වොලට් එකට සිංහලෙන් කියන්නේ ගුද මාර්ගය. ඉතින් ඔන්න එහෙනම් අපි ෆෙරි එකට නැග්ගා. ඒ අර ලයියා කිව්වා වගේ ටිකට් විස්තර ටික ඕන ටික තමයි අපි දැන් ෆෙරි එකේ ඉඳන් රසල් අයිලන්ඩ් එකට යන්න ඉන්නේ. ඉතින් ඩියුටි ෆෙරි එකක්. ඒතකොට අර ලොකු ෆෙරි එකක් නෙවෙයි. ඉතින් අපි ඇවිල්ලා හිටගත්තා කෙලිම ඉස්සරහ අම්මට සිරි වෙනවා. අපි යන්නයි හදන්නේ. ඔන්න එහෙනම් අපි යන්නයි හදන්නේ. එහෙනම් අයියා. අපි පාගලයා පුකෝ ඇඩේ ඇඩ පහේ පගලේ නානයි හර්ෂය ඉන්නවා පස්සේ. අපිලා ඉන්නවා ඉස්සරහ. ඒක අපිලා තමයි ඉස්සරහා ඉන්නවා. ඇයිද දන්නේ? අපි යමු. ඇටි ඔන්න එහෙනම් අපි රස්සල් අයිලන්ඩ් එකට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. ඔන්න ෆෙරි එකෙන් බැස්සා දැන් අපි. නාන වාට මොකද දුන්නේ බෝට් වෙන එක? බෝට්ටුව නම් පට්ට මම මුල්ට ඩොලි සූම් සීන් එකක් දීලා එන්න. ආනා. ඔයා අපිට අරන් දෙනවද? කොපිවල තියෙන දානවා. නෑ. කොෆි අරන් දෙනවද? නැද්ද? මට බ්ලැක් කොෆි එකක් without milk without මට ෆ්ලැට් වයිට්. ඔක්කොම කියන්න. මම මැංගෝ අරන් යන්න. මැංගෝ කොෆි? මැංගෝ ඈ? ඔයාට මොකක්ද ඕනේ? මට ඕනි black coffee without sugar without milk. එද අතට දෙන්න මතන් කොපි කුඩු හැන්දක් දෙනවා අතට උඹට ලෙව කන්න තියෙන. පොට්ටුවට එක්පි. වතුර විතර වතුර කෝප්පෙකුයි අතට කොපි කුඩු දීකුයි දෙනවා හරියට. උඹට මොනවද ඕනේ? මට ඕනේ දැන් නම් ඉඟුරු දාපු ප්ලේන් ටික. ඉඟුරු දාපු ප්ලේන් නෑ. උඹට චොකලට් උඹට දෙන්නේ චොකලට් කුඩු හැන්දකුයි කොපි කෝප්පෙකුයි.
උඹට මොනවද? ඉඟුරුදා ප්ලේන් එකක් තමයි. ඉඟුරු දාපු ප්ලේන් උඹටත් නෑ. උඹටත් ඉඟුරු කැල්ලක් තලා ගන්න ගෙදර ගිහිල්ලා මේ මෙතන උණුවදුරේ ගිල්ලම් ඵලයක්. නෑ බං උඹලා මේ එක්කගෙන මාත් බොනවා ෆ්ලැට් ෆයිට් එක. කැපිචිනෝ ඩබල් ෂොට්. ඔන්න අද අපිට හම්බෙනවා අපේ නාන ගානේ කොෆී සහ අයිස්ක්‍රීම්. ඉතින් ඔයාලට රසල් අයිලන්ඩ් එකට ආපුවාම ඇතුළට එන තැනම තියෙනවා පොඩි මිනි ටුවර් එකක්. ඒ කියන්නේ පොඩි රෝසා බස් එක මේ අයිලන්ඩ් එක වටේ පොඩි ටුවර් එකක් රෝසා කොහෙද යකෝ රෝසා. ඒක රෝසා නෙවෙයි. බස් නෙවෙයි යකෝ. ඉතින් ටුවර් එක ගැන කියනවා නම් ඒ ටුවර් එකට ගාන $40 per person. ඉතින් පැයක එකමාරක විතර ටුවර් එකක් මං හිතන්නේ නේ. එක වෙලාවල් වලට මම හිතන්නේ අපි දැන් ගහුවාම 12 ගානකට අපි ආවේ. එතකොට කිව්වා next one තියෙන්නේ දවල් 1ට කියලා. ඉතින් අපි අද ඒ ටුවර් එක කරන්නේ. අපි ඉතින් පොඩ්ඩක් පයින් වටපිටාවේ පොඩ්ඩක් ඇවිදලා බලනවා. ඉතින් ඔයාලට මෙතනට આવොත් ඒ ටුවර් එක කරන්න පුළුවන් කැමති නම්. ඉතින් එන යම් පොඩ්ඩක් අපි වටපිටාවේ රවුමක් දාලා යමු පයින්. අපි යනවා පයින්. ඇවිද්ද පය දහස් වටේ කියලා අපි යනවා පයින්. එහෙනම් බොයිස්ලා යමුද පයින්? පයින්. අපි බොයිස්ලා ගිහිල්ලා පයින්. ඔන්න ඉතින් රසල් අයිලන්ඩ් එකේ ගයන්ත කිව්වාගේ බස් ටුවර් එක කරන්න පුළුවන්. ඒ බස් ටුවර් එකේ තියෙනවා ඒකේ තියෙනවා එක ස්ටොප් එකක්. ඒගොල්ලන්ගේ මේ රසල් අයිලන්ඩ් එකේ තියෙනවා හිල් ටොප් එකක්. මං හරියට තැන නම් දන්නේ නැහැ. එතන ඒගොල්ලන් ස්ටොප් කරලා ඕගොල්ලන්ට පයින් ගිහිල්ලා පොඩි වෙලාවක් එතන ගත කරන්න පුළුවන්. ඉතුරු ටික ඕගොල්ලන්ට බස් එකේ ඉඳලා තමයි බලන්න තියෙන්නේ. ෂොප්ස් තියෙනවා. ඒ ෂොප්ස් වලින් ඕගොල්ලන්ට එක එක දේවල් ගන්න පුළුවන්. අපිත් දැන් හදන්නේ පොඩ්ඩක් ඉස්සරහට යන්. ඉතින් කට්ටිය ගිහිල්ලා දැන් අපේ කට්ටිය දැන් අපිත් යනවා තව ටිකක් ඉස්සරහට. ගිහිල්ලා නෑ අපි ඉන්නෝ. ඉතින් වරෙන් යන්න. රසල් වල බීච් එක අයින දිගටම තියෙන්නේ රෙස්ටෝරන්ට්ස් තමයි. ඉතින් මේ බාර්ස් තියෙනවා, රෙස්ටෝරන්ට්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ඉතින් දවසම මෙතන ගත ගන්න පුළුවන්. මෙතන අන්තිම ෆෙරි එක තියෙන්නේ ඕගොල්ලන්ට ආය රසල් වලට යන්න. රසල් වල ඉඳන් පාහියා වලට යන්න තියෙන්නේ මම හිතන්නේ 9ට. ඉතින් 9ට කලින් යන ඕනම ෆෙරි එකක් අරගෙන ඕගොල්ලන්ට ආපහු යන්න පුළුවන්. මෙතන ඕගොල්ලන්ට ලන්ච් ගන්න, එහෙම නැත්නම් ඩ්‍රින්ක් එකක් අරගෙන කට්ටියත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් වෙලා මෙන්න මේ ඉස්සරහා තියෙනවා වගේ බෙන්චස් එහෙම තියෙනවා. ඕගොල්ලන්ට රිලැක්ස් වෙලා බීච් එකේ ඕනනම් නාලා වටේ ඇවිදලා කරලා මෙතන තියෙනවා පොඩි gift shop එකක් තියෙනවා. ඕගොල්ලන්ට පොඩ්ඩක් shopping කරන්නත් chance එක තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම කරලා ඕගොල්ලන්ට අහපව් යන්න පුළුවන්. ඉතින් පාහියා වලට ඔන්න එහෙනම් අපි දැන් අහපව් පාහියා වලට යන්න බෝට් එක තමයි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ. අනික් කට්ටිය නම් ඔක්කොම නැග්ගා. දැන් අපි නගින්නයි යන්නේ. ඔන්න ඉතින් අපේ රසල් ගමන අවසන්. ආපහු වාහනේට ආවා. ඉතින් අපිට හම්බුණා හර්ෂගේ යාළුවෙක්. ඉතින් එයා අපි පොඩ්ඩක් කෑමකටත් එළියට එක්කන් ගිහලා වටපිටාවත් පොඩ්ඩක් පෙන්වන්න කියලා කිව්වා. පෙන්නනවායි කියලා කිව්වා. ඉතින් දැන් අපි යනවා හර්ෂයි පයසුයි නැග්ගයත් එක්ක යාළුවගේ වාහනේට. අපි යනවා අපේ වාහනේ පිටිපස්සෙන්. ඉතින් අපි ගිහලා දවල්ට මොනවා හරි කාලා එයා දන්න තැන් ටිකක් තියෙනවා කියලා කිව්වා මේ වටපිටාවේ බලන්න. ඉතින් අපි ටිකක් බලාගෙන ඔක තමයි දැනට තත්ත්වය. ඔන්න අපිට හම්බුණා මිස්ටර් සංජය, අපේ හර්ෂගේ හොඳ යාළුවෙක්. ඉතින් එයා අපි එක්කගෙන ආවා. ඔන්න එයාගේ රෙස්ටුරන්ට් එක පැත්තට දැන් අපි ඇවිල්ලා ඉන්නේ එයාගේ රෙස්ටුරන්ට් එකට. රෙස්ටුරන්ට් එකේ නම මොකද? මේක ටිප්සි ඔයිස්ටර් එක. මේක තියෙන්නේ පහයිය වල. පාහියා වල. ඔන්න අපි දැන් රෙස්ටුරන්ට් එකට ආවා. ශානිෂ් ඔන්න නම් අපි ටිප්සි ඔයිස්ටර් එකටත් ඇවිල්ලා ඔන්න අපිට සංජය ලොකු ෆීස්ට් එකක් ඕගනයිස් කරා. thank you so much මචං. අනිවාර්යෙන්
පාහියාවලට එනවා නම් අනිවාර්යෙන් අමතක කරන්න එපා. ටිප්ස් පොයිස් එකට ඇවිල්ලා මේ වගේ හොඳ මීල් එකක් එන්ජොයි කරලා යන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් අපි දැන් යන්න හදන්නේ නිව් වර්ල්ඩ් එකට. අද ඩිනර් එකට හර්ෂ අපිට ප්‍රෙප් කරනවා. මොනවද හර්ෂ හදන්නේ අද? මොනවද හදන්නේ? අම්මට සිරි ඔන්න අද අපිට හදන්නේ චිකන් ඩෙවල් එකයි ෆ්‍රයිඩ් රයිස් එකයි. මේ හදන්න දැන් යන්නේ නිව් වර්ල්ඩ් එකට බඩු ටික ගන්න. මොනවද කියන්නේ? උඩ දාන බත් කන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඔව් හෙට උදේට අපි රෑට හම්බෙමු. රෑට රස සරණිය උදේට බඩ යන සරණිය ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඔන්න එහෙනම් අපි රෑ කෑම වලට අවශ්‍ය කරන බඩු ටිකක් ගත්තා. අපිට ඇතුළේදී වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මොකද මේ ඒගොල්ලන් ලව් කරන්නේ නැහැ නිව් වර්ල්ඩ් එක ඇතුලේ ෆිල්ම් කරන්න. ඉතින් බඩු ටික ගත්ත දැන් දාගත්ත පොඩි පිස්සුවක් කියලා එතනත් මේ බල අඩ එරපා මුන් කරන වැඩ බලන්න වේ. අඩේ අරක බස්සපා රොලිය බස්සපා. ඉබ්බා මේක එක කරක් දාන්න බෑ බල් ලේසි මේක. නෑ පිස්සු ගෙලින්නේවා. යා ඉතින් අයිස්කෝල් එක ගලාන්නේ බේරාදිනේ බැරිදිනේ උඩපාර බේරාදිනේ බැරිදිනේ. එපා අපි මේ මායි මට වටකුල එනකන් බලාගෙන. දීත්‍යෝ ලගින්න. එඩ අයිස්කෝල් බේරාදිනේ බැරිදිනේ උඩපාර බේරාදිනේ බැරිදිනේ. අයිස්කෝල් රීගා ගලාන්නේ බේරාදිනේ බැරිදිනේ. කොළො නැගේ ඩේසිනාට කොළො. කියන්න ගයිගේ ලයිෆේ කොමද නවතිලා මං ඉතින් ආවේ වීසකත් දාගෙන කොන්දොස්තර රස්තාවට. ඉතින් ඩොක්ටාවේ කොන්ඩක් ඩොක්ටාවේ. ඉතින් මේ ඩොක්ටරේට් උපාධියකුත් තියෙනවා මට කොන්ඩක්ටරින් වලට. ඉතින් අවුලක් නැහැ. මම ඉතින් හොඳට කරන් ඉන්නවා. ඉතින් මේක තමයි මම අලුතෙන්ම ගත්ත බස් එක. ඉතින් ඕක තමයි ඉස්තරේ. ඉතින් තව මේ ඒ ගන්න ගඩු පට්ටපල් බොරු කියන්නේ මෝ ජොබ්බයක්වත් නැහැ මොකුත් නැහැ නිකන් ෆන් එකට කරපු වීඩියෝ එක මේක. හරි නෑ මේක දිනා ගන්න කතාව. මේකටත් අපි නාරේ වන්න උනා. ඔව් මේ දැන් වීඩියෝ එකට සහභාගී වෙනකොටත් මම අපෙන් සල්ලි ගත්තා. එහෙනම් have a nice day guys. දැන් අපි යනවා ගෙදර. අපි ඉන්නේ චරියලා ගෙදර යන්නේ ආයෙත් ගිහිල්ලා හර්ෂගේ කුකින් සෙෂන් එක තමයි ඊළඟට තියෙන්නේ. අපි දැන් යන් ඒකට. ඔන්න හර්ෂ මුලින්ම ආපු ගමන් ඔක්කොම ටික ප්‍රෙප් කරගත්තා. දුරු නෙමෙයිද? රිෆ්‍රෙෂින් මේකක් කරනවා. ඉතින් අපි රිෆ්‍රෙෂින් ඔක්කොම නැතු වෙනවා ඒක ආපුවම. කරපිංච පැකට් එකක් ගෙනාවා. ඔන්න හර්ෂ ලොක්කා අපිට මේ වැඩක් බාර දුන්නා මේ කරපිංච හොයන්නයි කියලා. කරපිංච බං. ඒක තමයි මෙලිමේ කරපිංච කෝ කර. ඔව් බං ඌ පැකට් එකක් කොහෙන්ද අරන් ආව නේද? අද උදේ බං අරන් ආයෝ. කොහෙන්ද පැකට් එක? නෑ ඌ පැකට් එකක් ගෙනාවා බං. පව්බහුගේ තේරම අදිනවා. දෙවි රාජසිංහ රජුගේ කාලේ මේ දුර්ගම රජුරන්ගේ මේ මිල භෝජනයකට ගත්ත මේ කුකුල් මාස් වගේ. මේ තියෙන්නේ බං මේස උඩම. අයියෝ එයා පොට්ටද? මේ තියෙන්නේ මොකද්ද බං අයියෝ මොකද්ද බං කරන්නේ? කරපිංච කැල්ලක් වහගන්න බෑ නුඹට. ආයේ පොඩ්ඩක් ඩාංගනවා අඩුවනවා. කරපිංච බං ආව. යා හර්ෂ මොකද්ද දැන් මෙතන සිද්ධිය? ඒක හොදන්නේ මොන් නැද්ද? ඈ? ඌරන්ට මොන සෞඛ්‍යද නේ? මේ ඩෙවල් එකද මං ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක කියලා. ඒකට බත් දීලා දෙන්නේ අර ගානන්ද මහත්තයා. ඔබ අපි පොඩි ඉන්ස්පෙක්ෂන් එකක් කරන ගමන් ඉන්නේ හර්ෂගේ
chicken level එකනේ අර ඒ යනවා මිනිස්සු මං හදන විදිහට හදන්නේ මචං. ඔව් බන්ද මේක යන්නේ මොන වගේ කුසින් එකක ඩෙවල් එකක්ද මේක ශ්‍රී ලංකන් ස්ටයිල් ඔය බලා වැඩි බලාපොරොත්තු තියාගන්න එපා මචං. හරි. අප්පටු ඒ කියන්නේ හෙට උදේට බඩද එහෙනම් මේකේ ප්‍රෝග්‍රෑම් එක කරන්න මේව තමයි හෝ 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 නැවතත් පිළිගන්නවා ෂෙෆ් හර්ෂ සමග රස සරණිය නෑ ඒක එහෙම නෙවෙයි කියන්නේ හෙට අඹ සරණිය අද රැට රස සරණිය හෙට උදේට බඩ සරණිය ප්‍රෝග්‍රෑම් එකත් එක්කයි මේ එක්කම වෙලා ඉන්නේ අද රැට බඩ පැලෙන්න කාලා හෙට උදේට බඩ පැලෙන්න බඩ හිස් වෙන්න දාන්න තියෙන්නේ එකක් දේව එකක් නෙවෙයි ඒක කරගන්න නැහැ අප්පට සීරි අඩුගේ සෝස් එක ඉවරද ඕ දැන් අපි හදාගෙන තියෙන හොඳ මිරිස් ඔද්දක් අර අරුගේ චිලි පේස්ට් එක තිබ්බ නේ කෙන්ටේ දාපන් චිලි පේස්ට් තියාගෙන බත් කන්නේ ඕ සීනි පොඩ්ඩක් ගේන්න දෙන්න පොඩි සීනි පොඩ්ඩක් කරන් ඉන්න බෑ කොහොමද කොහොමද හරි මම මේ දන්නේ නැහැ මගේ රෙසිපි මචං ඔබ චිකන් බැරිලා නැහැ නේ වැඩිලා තියෙන්නේ ඒ කියන්නේ ෆැමිලි ටික අදිය ගත්තේ මචං පරවුණා නම් හොඳයි මචං කර කර ඉන්න වෙලා නැහැ මචං වැඩි වුණොත් සල්මොනෙල් හැදලා මැරිලා ඒක නිසා අවුලක් නැහැ අර ලුණු බෝතලයකුත් ගෙනත් දෙන්න වෙනවා හෙට ලුණු බෝතලයක් අරන් එමු ඕකේ මචං මේ දාපන් තක්කාලි මේ ලුණු ටිකයි දාපන් ඒක මේව දාන්නේ එපා ඒ නිකන් දාපන් මට පින් සිද්ධ වෙයි ඔක්කොම දැන් මත මේ ලුණු ටික මොනින් දාලා ඉන්නවනේ බා මොකද්ද උඹ ගන්න දන්නේ යාකෝ ලිපට දැන් මේක යාකෝ දාපන් ලුණු ටික දාපන් කොහොමද දැම්ම ලුණු දැම්ම අපට ලීස් ටික නෙමෙයිකෝ ලුණු ටික දාන්න කිව්වේ මේකේ ලීක් තු ලුණු කොහෙන්ද හොයන්නේ කියන්නකෝ ඔක්කොම දාපන් දැන් ඉතින් ඉවරනේ ඔක්කොම දාපන් නැත්නම් වෙලා යනවා ඔක්කොම ටික දාපන් ඉතින් ඔක්කොම ටික දාපන් යකෝ පොත්තක් ඒක අයින් කරේ ආයෙ දැම්ම ඒක අතට මේක නාන්නට බා ඔයාලා කැමතිද දන්නේ මගේ ඩෙවල් එකට අකමැත්තේ වුණත් ඒක හෙලිලා ඔය ඉතින් දැන් ආයේ ඔක හොදලා ආයේ ඌ යන්න හොදලා යන්න බෑ ඉතින් නේ ඔව් ඒකනේ වැඩි කන්න වෙනවා අර චිකන් එක ඔෆ් කරාද බං කවුද මන් ඔෆ් කරලානේ බං ඒ චිකන් එක කවුද ඔෆ් කරේ ඒක මන් ටිකන් එක ඔය හැම වෙනවා දැන් මම ඒක ආයේ ගිහලා ආයෙ පුලිය ඉඳලා දාන්න එපා බං පොඩි කෑල්ලක් කාලා බලන්න උන්නේ නැති කියලා කිව්වනේ උඹ කාලා බලපන් ඊට පස්සේ මොනවා උඹට මොනවා උන්නේ නැත්තම් මං කන්න ඇඹුල් කඩේ පොඩ වැඩි වගේ ඈ මොනවා වැඩි ඇඹුල් කඩේ පොඩ වැඩි වගේ ඇඹුල් අවුල් නෑ ලුණු ඇද්ද අද හොඳයි චෙප් කපිලගේ වැඩ හොඳයි හරි ගණි විදිය මාත් අහුවෙන්නේ මෙන්න මේ වගේ ඩෙවල් එකක් තමයි අද බයිට් එකට හදලා දෙන්න උඹලා අප්පටම එතකොට රැයට බත් කන්නේ මොනවද රෑට බත් කන්න බයිට් එකට හැම එකටම මෙන්න මේ වගේ සුපිරිම සුපිරි ස්පයිසි ඩෙවල් එකක් තමයි උඹලට අද අරන් ඇවිල්ලා තියෙන්නේ හදලා බලලා කාපල්ලා මේකෙදි ඔක ඉතින් වැඩි කර කරන්න කියලා කර කර ගන්නව ඒව නෙවෙයි අර කියන කවුද වර චිකන් එක ඔෆ් කරපු එක උඹලා ගියේ බංින්නද උඹට ගියේ උඹට මම ඕෆ් කරන්න නෙමෙයි අකෝ ගියේ වදින්න කිව්වේ උඹ කිව්වා වහපන් කියලා මම වහලා දැම්මා මොනවද නාන එක වැඩයිනේ නානට බාර යකෝ නානට දුන්න ස්විච් එක මොන් ගන්න විතරයි අපි අර බලන්න අපි අරුයි මායි කොච්චර ගේමක් දීලාද මේ රයිස් කුකරේ බත් එක තිබා ගත්තේ කියලා මම වහපන් කිව්වා මම වැහුවා වෙනම පන්තියකට ගියා කොහමද දෙපණිත් ඉගෙන ගන්න දෙපණිත් ටයිනිත් දන්නේ නැහැ හරි මොකද්ද මම මෙතන දෙන්නේ රයිස් එකේ චිකන් ටික ලෑස්ති කරගන්න ගමන් තියෙන්නේ චිකන් වල අපිට පොඩ්ඩක් තෙතමනේ මේ ටික තියෙනවා තෙත කුකුලේ කම්බුනේ වතුර බීලා වැඩි කුකුල් ඉන්නේ ඔව් ඒ ටික පොඩ්ඩක් වේලා ගන්නත් එක්ක සහ පොඩ්ඩක් ෆ්‍රයි කරගන්න තමයි මේ අවස්ථාවේ උත්සාහ කරන හෙට් හර්ක කියලා දීපු විදිහට මගේ රාජකාරියේ කුකුල වේලන එක නෙට් හර්ෂ මෙතන කුකුල කපනවානේ ඔව් පිඟාන එක එනවා ඉගානත මත පිඟාන එක ඕන කිව්වද ඔයා ඊගාඩ එක ගන්න අල්ල ගන්න ආ මේ මටද ඒ ඔබේ රෑ කෑම එක වේලාගත් කුකුල් බත්
කොහොම අලපම් මේකට අතෝ එන්න ඒ වගේ මොන්න අපේ ලොක්කාව මෙතන වැඩිවර වෙලා අපි හරි අත ඇති මචං බය වෙන්න එපා හරි ආයෙ කිසිම ආයෙ මචං මම හැදුවා මචං මගේ රෙසිපිය වරදින්නේ නැහැ උසුබියා ආවන් බලන්න ආයෙ වෙන්න එපා මචං රෙසිපිය දීලා තියෙන්නේ එලකිරි විදියට අර හරි තැනකනේ තියෙන්නේ වැටෙන්නේ නැහැ නේ ඒක තමයි මේ ලුණු අරගෙන ටිකන් එක වැඩි ටිකන් එක ටිකක් වැඩි ඒක පොඩ්ඩක් හිටපන් කරගන්න ලුණු කලවම් කරගන්න පුළුවන් මචං ඕනි විදියට ඔන්න රස ෆ්‍රයිඩ් රයිස් එකක් හැදිලා තියෙන්නේ දැන් හරියට කොහොමද දාන්න ඕනේ පොඩ්ඩක් බටර් එකක් දාන්න ඇතුලේ බුදු අම්බෝ මරන්න හදන්නේ බාටා පොඩ්ඩක් සරලයි නම් අනේ මල්ලි ඕක නවත්තන්න හරි එහෙනම් එක්ස්ප්ලෝරර්ස් සහ රෝන් දෙකාරය ඔක්කොම තමයි ඉතින් ඔන්න අද දවස මේ විදිහට අපි නිමා කරන්නයි හදන්නේ ඔයගලන්ට. ඉතින් ඔන්න මගේ ඊටපස්සෙත් පේනවා කට්ටිය ආතල් අරගෙන හොඳ සින්දු බර වෙලාවක් කියලා දැන් 12ට විතර වෙලාවක් අපේ පාහියා ට්‍රිප් එකත් අපි ගිහිල්ලා දැන් ඔන්න ඇවිල්ලා මේ ඔක්කොම ඉවර කරලා දැන් අස්පස් කරේ නෑ හිට අස්පස් කරන්නත් ඕනේ. මෙහෙම මේ වීඩියෝ එක මෙතනින් නිමා කරන්නයි හදන්නේ. අපි හෙට ආයෙමත් යනවා අපේ මේ අප්නෝත් ට්‍රිප් එකේ ඉතුරු භාගේ. ඉතින් අපි හිතුවා ඒක තවත් වීඩියෝ එකකින් ඕගලන්ට ගේන්න. ඉතින් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතුරු ටික කියන්න මං අපේ ගයියත් එක්ක රෝන් දෙට බාර දෙන්නයි හදන්නේ. ඉතින් ලයියා කිව්වත් වගේ දැන් ඉතින් කට්ටිය සැපත් දාලා සින්දු කියලා කාලා බීලා ඔක්කොමලා දැන් වල වෙట్లా දැන් ඉතින් නිදා ගන්නයි ලෑස්තිය. ඉතින් අපි කේප් ප්‍රියංගා ගිහිල්ලා කරන වීඩියෝ එක ඊළඟට දාන්නම්. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් ආයමත් කියනවා පළවෙනි වතාවට එක්ස්ප්ලෝරර්ස් වයිබ්ස් සහ ගයියත් එක්ක රෝන්දේ මේ channel දෙකම එක්කහුව වෙලා කරන පළවෙනි collaboration වීඩියෝ එක. ඉතින් අපෙත් එක්තරා උත්සාහයක් දන්නේ නැහැ කොහොම සාර්ථක වෙයිද කියලා. ඒ වුණාට ඉතින් බලමු. ඕගොල්ලෝගෙත් අදහස් උදහස් තියෙනවා නම් ඒවත් අපිට කියන්න. ඉතින් මේක වෙලෙස නිමා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමදාමත් කියනවා ඒ කට්ටියට ගයියත් එක්ක රෝන්දේ channel එකයි එක්ස්ප්ලෝරර්ස් වයිබ් කියන channel එකයි දෙකම subscribe කරලා තියාගන්න. ඒත් එකම අමතක කරන්න එපා bell icon එක ඔබලා notification උත් all දාලම තියාගන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ආයෙමත් ඉක්මනින්ම ඔයගොල්ලෝ හම්බ වෙනකන් කට්ටියටම ජය ප්‍රීතිය හා සතුට කිව්වා. එහෙනම් කොල්ලෝ අපි ගියා.